ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන හැම කෙනෙකුටම නිතරම එන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ප්‍රශ්නේ. ඉතින් සමහර විට ඉන්ටර්නෙට් යන්න එහෙම නැත්නම් Facebook, WhatsApp, social media පාවිච්චි කරන්න ඔයාට data නැති අවස්ථාවකදී ඔයාගේ ෆෝන් එකේ මුදල් විතරක් තිබ්බොත් කොහොමද ඒ මුදල් කොහොමද data බවට හරවගන්නේ කියන එක ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් සමහර විට ඔයා ගෙදරින් පිට ඉන්න වෙලාවක එහෙම නැත්නම් ගෙදර ඉන්න වෙලාවක මේ කොහොම හරි ඔයාගේ ෆෝන් එකේ data ඉවරලා නමුත් ඔයාගේ ෆෝන් එකේ මුදල් ක්‍රෙඩිට් තිබ්බොත් ඔයාට පුළුවන්කම තියෙනවා ඒ මුදල් පාවිච්චි කරලා ඒ මුදල්ම data බවට පත් කරගෙන ඒ data වලින් ඔයාට social media එහෙම නැත්නම් internet පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් වීඩියෝට යන කලින් වීඩියෝ එකට like එකක් දාන්න, ඒ වගේම සලිතරික YouTube channel එක තාම subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා bell notification එකත් all දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට ගිහින් බලමු මේ සම්බන්ධයෙන් හැම දෙයක්ම. මුලින්ම කරන්න ඕන ඔයාගේ ෆෝන් එකේ ඩයල් ඇප් එක එහෙම නැත්නම් ඩයල් පෑඩ් එක මේ විදිහට ඕපන් කරගන්න. ඕපන් කරන් ඔයා මෙන්න මේ කෝඩ් එක ටයිප් කරගන්න #678# කියලා ටයිප් කරලා ඉවරලා මේක සෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහ ඔප්ෂන් කීපයක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයා මෙන්න මෙතන පළවෙනි ඔප්ෂන් එක තමයි මෙතන සෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් අන්න ඒ හින්දා අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔප්ෂන් කීපයක් බලා ගන්න පුළුවන් වෙයි. මෙතනදී ඔයාලට voice data SMS package එකක්, ඒ කියන්නේ ඔයාලට voice call ගන්න, ඒ වගේම data SMS මේ වගේ දේවල් වලට ඔයාලට package එකක් activate කරගන්න අවශ්‍ය නම් ඔයාලට කරන්න තියෙන්නේ අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරගන්න. ඔයාලට data විතරක් පැකේජ් එකක් ඇක්ටිවේට් කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ අංක 2 කියලා ටයිප් කරලා සෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලට ඇක්ටිවේට් කරගන්න පුළුවන් පැකේජස් මෙතන කිහිපයක් පෙන්නාවි. එතනින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා කැමති පැකේජ් එක සිලෙක්ට් කරලා ඒකට අදාළ අංකය මෙතන ටයිප් කරලා සෙන්ඩ් කරගන්න එක. ඉතින් ඔයා කැමති මෙන්න මේ පළවෙනි පැකේජ් එකට නම් ඔයාලට කරන්න තියෙන්නේ අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මෙන්න මෙතන ඔයාලට anytime වගේම night time bonus මේ වගේ මේ පැකේජ් එකේදී ඔයාලට හම්බෙන data ප්‍රමාණයන් ගැන විස්තර වගේම ඔයාලට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරද්දී මේ පැකේජ් එකට අවශ්‍ය වෙන tax ප්‍රමාණය වගේම ඒ වගේ විස්තර කිහිපයක් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට activate සහ deactivate කියලා option දෙකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මෙතනදී පැකේජ් එක activate කරගන්න අවශ්‍ය නම් 1 කියලා ටයිප් කරලා send කරගන්න. ඔයාලට මේ පැකේජ් එක activate කරගත්තට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම නැවතත් මෙතනට ඇවිල්ලා ඒ කියන්නේ #678# කියලා කෝඩ් එක ටයිප් කරලා ඒ විදිහට ඔයා මෙන්න මෙතනට එන්න ඕනේ. ඇවිල්ලා ඉවරලා මේ පැකේජ් එක ඩිඇක්ටිවේට් කරගන්න. නැති වුණොත් ඔයාට වෙන්නේ දවස් ගානේ ඔයාගෙන් මෙන්න මේ රුපියල් 12.30 අනිවාර්යයෙන්ම දවස් ගානේ කැපෙන එක. ඉතින් ඔයා මෙන්න මේ පැකේජ් එක ඩිඇක්ටිවේට් කරගත්තොත් ඔයාට අවශ්‍ය වෙලාවට පමණක් අවශ්‍ය වෙලාවට විතරක් ඇක්ටිවේට් කරලා එවෙලෙම ඔයා මේක ඩිඇක්ටිවේට් කරගන්න. අමතක වුණොත් ඔයාගේ ෆෝන් එකේ තියෙන ක්‍රෙඩිට්ස් වලින් තමයි මේ පැකේජ් එකට අදාළ මුදලයි ඒ වගේම ටැක්ස් මුදලයි මේ හැම දෙයක්ම කැපෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේක ඩේලි වෙන දෙයක්. ඒ හින්දා අනිවාර්යයෙන්ම පැකේජ් එක ඇක්ටිවේට් කරාට පස්සේ මේක ඩිඇක්ටිවේට් කරන්න මතක තියාගන්න. ඉතින් මෙහෙම ඩිඇක්ටිවේට් කරා කියලා එදාට ඔයා ඇක්ටිවේට් කරන පැකේජ් එකත් එක්කම නෙමෙයි ඩිඇක්ටිවේට් වෙන්නේ. එදාට ඇක්ටිවේට් කරන පැකේජ් එක එහෙමම ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඒකේ හම්බෙන data ප්‍රමාණයත් ඔයාට ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු ඊළඟට ඔයාට ඔයාගේ ෆෝන් එකේ තියෙන මුදල් data බවට හරව ගන්න ඔයාට කරන්න පුළුවන් ඊළඟ ක්‍රමය මොකක්ද කියලා. ඉතින් ඔයා ඒකට ටයිප් කරගන්න ඕනේ මෙන්න මේ කෝඩ් එක #678# කියන කෝඩ් එක ටයිප් කරලා මේ විදිහට සෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ විදිහට නැවතත් මේ විදිහට ඔප්ෂන් කීපයක්ම. ඉතින් ඔයා මෙන්න මෙතන ටයිප් කරගන්න ඕනේ 3 කියලා ටයිප් කරලා සෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ විදිහට ඔප්ෂන් මෙතනදී ඔයා ටයිප් කරගන්න ඕනේ 2 කියලා ටයිප් කරලා සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන 1 ටයිප් කරලා සෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට ඇක්ටිවේට් කරගන්න පුළුවන් විදිහට මෙන්න මේ විදිහේ පැකේජස් කිහිපයක් මෙතන බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා කැමති පැකේජ් එක තෝරගෙන පැකේජ් එකට අදාළ අංකේ ටයිප් කරලා සෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට මෙතන ඒ පැකේජ් එකේ ඩීටේල්ස් හැම එකක්ම ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන ඇක්ටිවේට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අන්න ඒ ඔප්ෂන් එකට අදාළ අංකේ 1 ඒ අංක 1 ටයිප් කරලා සෙන්ඩ් කරගන්න මේ විදිහට. සෙන්ඩ් කරගත්තට පස්සේ ඔයාගේ පැකේජ් එකට අදාළ මුදල ඔයාගේ ෆෝන් එකේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ පැකේජ් එක ඇක්ටිවේට් වෙනවා. හරි. ඉතින් ඔයා
මේ වීඩියෝ එක අවසාන වෙනකම බැලුවා නම් අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ෆෝන් එකේ data ඉවර වෙච්ච වෙලාවට කොහොමද ඔයාගේ ෆෝන් එකේ තියෙන මුදල් data බවට පත් කරගන්නේ කියන එක ගැන. ඉතින් ඒකෙදි මම ක්‍රම කිහිපයක්ම කියලා දුන්නා. ඒ ක්‍රම කිහිපයම පාවිච්චි කරලා ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ෆෝන් එකේ තියෙන මුදල් data බවට හරව ගන්න සහ ඒ data පාවිච්චි කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න. මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම යාළුවෙක්ටත් බලන්න share කරන්න. ඒ වගේම තමයි ඔයා තාම සලිතෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා bell notification එක all දාලා තියාගන්න. එහෙනම් නැවත හමු මේ වගේ brand new interesting video එකකින් සලිතෙක් YouTube channel එකෙන්. එහෙනම් අදට ගිහිල්ලා නම් සුබ දවසක් හැමෝටම.